හිතන්නකෝ පොළව යට අඩි ගාණක් ගැඹුරේ අතිශය ශක්තිමත් කොන්ක්‍රීට් බිත්තිවලින් වටවුණු රහස්‍යගත බංකරයක් ඇතුලේ කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා. සාමාන්‍ය බෝම්බයකින් මේක විනාශ කරන්න පුළුවන්ද? බැහැනේ. අන්න ඒ නිසයි ලෝකෙ දියුණුම හමුදාවන් බංක බස්ට බෝම්බ නිර්මාණය කරලා තියෙන්නේ. මෑතකදී ඇමරිකාවේ CIA සහ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධ්‍යංශය එක්වෙලා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ රහස් බංකරයක් විනාශ කළේ අන්න ඒ තාක්ෂණය උපයෝගී කරගෙන. එහෙනම් අද අපි බලමු මේ බෝම්බ හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. ඇයි ඉරාන නායකයාට බේරෙන්න බැරි වුණේ කියලා සහ ලෝකේ තියෙන දැවැන්තම බංක බස්ට බෝම්බ මොනවද කියලා. එහෙනම් අද වීඩියෝ එක මේ ගැන. ටෙහෙරාන් නුවර මැදේ පිහිටි පාස්චර් වීදියේ තමයි අයතුල්ලා ඛමේනිගේ දැඩි ආරක්ෂිත භූගත මූලස්ථානය තිබුණේ. ඉරානයේ හිතාගෙන හිටියේ නම් ඔවුන්ගේ දියුණු රේඩාර් පද්ධති 400ක් සහ බාවර් ගුවන් ආරක්ෂක මිසයිල නිසා මේක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. නමුත් ඇමරිකානු සහ ඊශ්‍රායල බුද්ධ්‍යංශ මාස ගණනාවක් තිස්සේ චන්ද්‍රිකා සහ ඔත්තුකරුවන් මගින් මේ ගැන තොරතුරු හෙව්වා. මෙතනදී ඉරාන නායකයාට වුණු ලොකුම අත්තරද්ද මොකද්ද දන්නවද? ඔහු එදා ඉඳලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින් හදපු සාපේක්ෂව නොගැඹුරු භූගත ගොඩනැගිල්ලක. බුද්ධ්‍යංශ වාර්තාවලට අනුව එම සංකීර්ණයේම ඉතා ගැඹුරු උපරිම ආරක්ෂාව සහිත තවත් බංකර් දෙකක් තියලා තියෙනවා. ඔහු ඒ ගැඹුරුම බංකරයක හිටියනම් ඒක කඩන්න ඇමරිකාවේ තියෙන අති විශාලම බෝම්බ ගේන්න වෙනවා. නමුත් ඔහු නොගැඹුරු තැනක හිටිය නිසා බංක බස්ට බෝම්බ 30ක් හරියටම ඒ ගොඩනැගිල්ලට අතහැරියා. ඒකෙන් මුළු භූගත ව්‍යුහයම කඩාගෙන වැටුණා. මේ බෝම්බය හදලා තියෙන්නේ නම් සාමාන්‍ය බෝම්බ වලට වඩා වෙනස් විදියකට. මේකේ පිටත කවරය හදන්න පාවිච්චි කරලා තියෙන්නේ ඉතාමත් ශක්තිමත් කාලතුවක්කු බැරලයක්. මේක මීටර් 5ක් දිග වුණාට විශ්කම්භය අඟල් 14.5ක් වගේ හරිම කුඩා අගයක් තමයි ගන්නෙ. මේක මේ වගේ කුඩා හරස් කඩක් තියෙන විදිහට හදලා තියෙන්නේ කොන්ක්‍රීට් සහ පස් විදගෙන යනකොට ඇතිවන ප්‍රතිරෝධය ගොඩක් අඩු කරන්න. දැන් අපි බලමු මේ බෝම්බය ඇතුලේ තියෙන භයානකම දේ මොකක්ද කියලා. බෝම්බයක් කොන්ක්‍රීට් විදගෙන පහළට ගියාට විතරක් මදිනේ. ඒක ඇතුලට ගිහින් දැවන්ත විනාශයකුත් කරන්න ඕනේ. අන්න ඒ දේ කරන්නේ බෝම්බේ මැද කොටසේ පුරවල තියෙන පුපුරන ද්‍රව්‍ය වලින්. මේකේ තියෙන්නේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය නක් නෙමෙයි. මේ බෝම්බේ මැද හරිය රාත්තල් 650ක. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 300ක විතර දැවන්ත බරක් තියෙන විශේෂිත පුපුරන ද්‍රව්‍ය තොගයක් අඩංගු වෙනවා. යුද තාක්ෂණයේදී නම් මේකට කියන්නේ ට්‍රයිටොනල් කියලා. මේ ට්‍රයිටොනල් කියන මාරාන්තික සංයෝගය හදලා තියෙන්නේ ප්‍රධාන දේවල් දෙකක් කවලම් කරලා. ඒ තමයි 80%ක් සුපුරුදු TNT ඊට අමතරව 20%ක් ඇලුමිනියම් පවුඩර් වලින්. සාමාන්‍යයෙන් TNT වලට මේ විදිහේ ඇලුමිනියම් කුඩු එකතු කළාම පිපිරෙනකොට ඇතිවෙන උෂ්ණත්වය සහ කම්පන තරංග අතිශයින්ම ප්‍රබල වෙනවා. අන්න ඒ නිසයි භූගත බංකරයක් ඇතුළට ගිහින් මේක පුපුරනකොට මුළු ගොඩනැගිල්ලම වගේ විනාශ වෙන්නේ. දැන් අපි බලමුකෝ බංක බස්ට බෝම්බ එකක් හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේ බෝම්බ ගුවන් යානයෙන් මුදා හැරියට පස්සේ මේක සාමාන්‍ය බෝම්බයක් වගේ නිකම්ම ගලක් වගේ බිමට වැටෙන්නේ නැහැ. මේ බෝම්බේ ඉස්සරහ කොටසේ ලේසර් සංවේදකයක් හරි GPS කියවන්න පුළුවන් ගයිඩන්ස් සිස්ටම් එකක් හරි හයි කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ බෝම්බේ පසුපස කොටසේ සහ ඉස්සරහ කොටසට වෙන්න දිශාව වෙනස් කරන්න පුළුවන් කුඩා අවරපෙති. එහෙමත් නැත්නම් adjustable සහ retractable fins තියෙනවා. බෝම්බේ පහළට වැටෙන ගමන් මේ ඉදිරිපස්සේ තියෙන පද්ධතිය මගින් ඉලක්කයේ තියෙන තැන හරියටම ගණනය කරනවා. ඊට පස්සේ ඒ තොරතුරු ක්ෂණිකවම බෝම්බේ පසුපස තියෙන අවරපෙති වලට යනවා. ඒ කියන්නේ පද්ධති දෙක එකිනෙක හා සම්බන්ධ වෙනවා. මේ ලැබෙන සංඥාවලට අනුව වාතය හරහා ගමන් කරන දිශාව වෙනස් කරන්න අර අවරපෙති ස්වයංක්‍රීයවම ඉතා සියුම් ලෙස එහාට මෙහාට හැරෙනවා. මේ තාක්ෂණය නිසා හරියටම අඟලක්වත් වෙනස් නොවි ඉලක්කයටම ගිහින් වදින්න මේ බෝම්බයට පුළුවන්. මේ විශේෂ සැලැස්ම නිසා මේ බෝම්බයකට මීටර් 6ක් එහෙමත් නැත්නම් අඩි 20ක් විතර ඝන කොන්ක්‍රීට් බංකරයක් හරි මීටර් 100ක් එහෙමත් නැත්නම් අඩි 300ක් විතර සාමාන්‍ය පොළවක් හරි පසාරු කරගෙන යන්න පුළුවන්. මේ බෝම්බවල තියෙන අනිත් විශේෂම දේ තමයි සාමාන්‍ය බෝම්බ වගේ කොන්ක්‍රීට් තට්ටුවක හරි පොළවේ ගැටිච්ච ගමන් මේවා පුපුරන්නේ නැහැ. මේ බෝම්බවල පිටුපස කොටසේ FMU 139 කියලා හඳුන්වන විශේෂිත වූ ප්‍රමාද කරවන ෆියුස් එකක් තියෙනවා. ඉතින් ගුවන් නියමුවාට පුළුවන් මේ බෝම්බය මුදා හරින්න කලින් මේ ෆියුස් එක ඔන් කරන්න නැත්නම් ඒක සක්‍රිය කරන්න.
ඉතින් මේ බෝම්බය වේගෙන් ඇවිත් අර කොන්ක්‍රීට් තට්ටු පසාරු කරගෙන ඇතුළට ගියාට පස්සේ අර කලින් සෙට් කරපු ෆියුස් එක ක්‍රියාත්මක වෙලා හරියටම තප්පර කිහිපයකට පස්සේ තමයි දැවැන්ත පිපිරීමක් ඇති කරන්නේ. ඉතින් මේ ඇතිවන කම්පනයට මුළු ගොඩනැගිල්ලක් වුණත් විනාශ කරලම දාන්න පුළුවන්. ඉරානයට ගැහුවට වඩා 100 ගුණයක් ප්‍රබල බෝම්බ ලෝකයේ තියෙනවා කියලා දන්නවද? ඒකෙන් එකක් තමයි GBU-57 මොප් කියන බෝම්බය. ඇමරිකාව හදපු මේක තමයි ලෝකේ තියෙන ලොකුම බංක බස්ට් එක. බර කිලෝග්‍රෑම් 14000ක් විතර වෙනවා. මේකට අඩි 200ක් විතර ඝන කොන්ක්‍රීට් සහ පර්වත විදගෙන යන්න පුළුවන්. ලෝකේ තියෙන ගැඹුරුම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ගහන්න තමයි මේ බෝම්බ හදලා තියෙන්නේ. අනිත් එක තමයි GBU-28 ඩීප් ත්‍රෝට් කියන බෝම්බය. මේකත් ඇමරිකාවේ ගල්ෆ් යුද්ධයේ කාලේ හදපු කිලෝග්‍රෑම් 2300ක් විතර බර බෝම්බයක්. ඊළඟට තවත් දරුණුම බෝම්බ වර්ගයක් තමයි න්‍යෂ්ටික බංක බස්ට් කියන්නේ. මේක පොළව ඇතුළට ගිහින් පුපුරන කුඩා න්‍යෂ්ටික බෝම්බයක්. මේකේ කම්පනය කොච්චරද කිව්වොත් අඩි 100 ගණනක් යට තියෙන බංකර් පවා සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනවා. තාක්ෂණය කියන්නේ ඇත්තට මිනිස්සුන්ගේ ජීවිත පහසු කරන්න පාවිච්චි කරන්න ඕන දෙයක්නේ. ඒත් මේ දැනුම මේ විදිහට යුද්ධවලට පාවිච්චි කරන එක නම් ඇත්තටම ලොකු ඛේදවාචකයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. කොච්චර බලවත් බෝම්බ හැදුවත් අන්තිමේදී යුද්ධකින් ලෝකෙට ඉතිරි වෙන්නේ කඳුළු විතරමයි. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඔයාගේ අදහසත් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අපේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම බයි.